වණකම් ආයුබෝවන්. අද කියලා දෙන්න හදන්නේ ලස්සන පොඩි කතාවක්. මෙන්න මේ කතන්දර පොතේ තියෙන දෙමළ කතාව තමයි කියන්න හදන්නේ. தவளைகளும் முயல்களும் මේ කියන්නේ ගෙම්බොයි හාවොයි காட்டிலுள்ள முயல்கள் ஒரு நாள் கூட்டம் போட்டு தங்களுடைய பரிதாப நிலைமையை பற்றி யோசித்தன. ඒ කියන්නේ මේ කැලාවේ ඉන්න හාවෝ ටිකක් ඒ කියන්නේ හාවෝ ඔක්කොම එකතු වෙලා දැන් කැලාවේ සභාවක කතා බහ වෙන්න ගත්ත තමන්ගේ සෝචනීය සිදුවීම් ගැන. කණ්ඩ ගියත් මේ නිදහසේ කණ්ඩ නෑ, නිදා ගන්න ගියා නිදහසේ නිදා ගන්න නෑ. අඩුම තරමේ මේ ගහක කොළයක් හෙල්ලුණත් අපි බයෙන් ඉන්න ඕනේ. බය වෙලා චුට්ටත්තන් දුවන්න බලාගෙන ඉන්න ඕනේ. මේක හරි ප්‍රශ්නයක් කියලා ඔන්න කතා වෙනවා. இப்படி பயந்து பயந்து உயர் வாழ்வதை விட සවදේ මේල් என்று பயந்து பேசின. එතකොට කිව්වා මෙහෙම මේ බය වෙවි ජීවත් වෙනවට වැඩිය හොඳයි මෙරිලා යන එක කියලා. இதை கேட்ட எல்லா முயல்களும் செத்து போவது என்று முடிவு கட்டி ஒரு குளத்தை நோக்கி போயின. මෙහෙම කතා වෙච්ච ඔක්කොම හාවෝ ටික එහෙනම් අපි ගිහිල්ලා ඔක්කොමලා අර වැවට පැනලා මැරෙමු කියලා ඔන්න වැව ගාවට යන්න පිටත් වුණා. දැන් එතකොට මේ වැව අයිනේ වැවේ ඌරේ හිටියා මේ ගෙම්බෝ ටිකක්. එතකොට මේ ගෙම්බෝ ටික මොකද කරේ? අර හාවෝ එන සද්දය ඇහිලා බය වෙලා වැවට පැන්නා. தண்ணீரில் பாய்ந்த சத்தத்தை கேட்ட முயல்கள் பயந்து போய் சட்டென்று நின்றன. உடனே ஒரு புத்திசாலி கிழட்டு முயல், சகோதரர்களே நில்லுங்கள், நாம் எவ்வளவோ பயந்தவர்களாய் இருந்தும் நம்மை விட பயந்த பிராணிகளும் உண்டு என்பது தெரிந்து போயிற்று. එතකොට මේ දැන් ඔය වතුරට පැන්නනේ ගෙම්බෝ ටික මේ හාවන්ට බය වෙලා අන්නේ වතුරට පැනපු ඒ වතුර සද්ද ඇහිලා ආය මේ හාවෝ ටික ඔක්කොම බය වෙලා එක තැන එහෙමම නැවතුණා. ඊට පස්සේ ඔන්න මේ බුද්ධිමත් හාවෙක් කිව්වා මේ සහෝදරවරුනි ඔහොම නවතින්න මේ අපි හිතුවට මේ අපි තමා මේ හැමතිස්සෙම බයෙන් සැකෙන් ඉන්න සත්තු කියලා අපිට වඩා බය සත්තු ඉන්නව අර ගෙම්බෝ ටික අපි දැකලා බය වෙලානේ වතුරට පැන්නේ කියලා. அப்படியானால் நான் எதற்காக சாக வேண்டும்? உள்ளதை கொண்டு நாம் சிறப்பாக வாழ முயற்சிப்போம். திரும்புங்கள் என்று சொன்னது. ඒ කියන්නේ ඒ හින්දා මේ අපිටත් වඩා බය සත්තු ඉන්න හින්දා අපි මොකටද මේ බොරුවට මැරෙන්න හදන්නේ? අපි හිතට ශක්තිය අරගෙන හොඳට ජීවත් වෙන්න ඕනේ. ඒ හින්දා අපව හැරිලා යමු කියලා ඔන්න කිව්වා. ඔන්න ওই විදිහට තමයි කතාව ඉවරුනේ. එතකොට දැන් අපිට උනන් ජීවිතේට සමහර වෙලාවට ප්‍රශ්න එන්න පුළුවන්. ඒ ප්‍රශ්න එනකොට මේ ප්‍රශ්න ඔක්කොම එන්නේ අපිට විතරයි. අපි දැන් මේවෙන් පැනලා යන්න ඕනේ. මේ මැරුණොත් තමයි විසඳුම් එන්නේ කියලා හිතන්න හොඳ නෑ. මීට වඩා ප්‍රශ්න තියෙන ඕනේ තරම් මිනිස්සු ඉන්නවා කියලා තමන්ගේ හිත ශක්තිමත් කරගෙන හොඳින් සතුටින් ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕනේ.